කරනවා මගේ පුතාලා 12 හැමෝටම අද හෙට අපිට විශේෂ දවසක්. හෙට අනිද්දා දින 2. හරිද? මේ සැරේ 2025 වර්ෂයට අදාළ පුතේ ඔයාලගේ එක්සෑම් එක පටන් ගන්නවා 17 වෙනිදා. එතකොට පුතේ 17 වෙනිදාට ඉස්සෙල්ලා අපි 11 රෑ 12 වෙනකන් අපිට chance එකක් දීලා තියෙනවා පන්ති කරන්න. ඊට පස්සේ අපිට පන්ති කිරීම තානම්. ඒ නිසා මගේ පුතේ මම ඔයාලට තීරණය කරලා තියෙනවා හෙට දින එහෙම නැත්නම් 10 11 කියන දවස් දෙක තුළදීම ඔයාලට පන්තියක් සර්විසින් නොමිලේ කරන්න එක හැමෝටම මේ සැරේ විභාග ලියන්න පුළුවන් හැමෝටම ලයිව් සෙෂන් එකක් විදිහට කරනවා. ඒක පුතේ ඔයාලට පුළුවන් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒක subscribe කරපු නැති කට්ටිය ඉන්නවා නම් දැනට අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි ඒකෙන් අපි live එකක් දෙනවා හෙට. ඒකෙදි ඔයාලට කරන්න පුතේ අපිට ගොඩක්ම වැදගත් මාතෘකාවක් තමයි ගොඩක්ම අපි ලකුණු ගන්න පුළුවන් දෙයක් තමයි පුතේ MCQ. පළවෙනි එක තමයි MCQ කියලා කියන්නේ. MCQ වලදී පුතේ අපිට ලකුණු හම්බ වෙනවා 40ක් නේද? ලකුණු 40ක් හම්බ වෙනවා. ඒ නිසා අපි ඒ 40න් 40ම ගන්න අපි try කරන්න ඕනේ. ඒ වෙනුවෙන් පුතේ ඔයාලට දෙනවා මම paper 3ක්. paper 3ක් දෙනවා පන්තිය තුලදීම කරන්න. ඒ හින්දා පන්තියට එන ළමයිට විතරයි දෙන්නේ පුතේ මේක. Google form එකක් කරා තමයි වට දෙන්නේ. ඒක ඉතාමත්ම පහසුවෙන් ඔයාලට උත්තර ලියන්න පුළුවන් අනුමාන ප්‍රශ්න පත්‍ර 3ක්. ඒ කියන්නේ පළවෙනි එකක් දෙනවා පන්තියේදී, දෙවෙනි එකක් පන්තියේදී දෙනවා, තුන්වෙනි එකක් දෙනවා. හරිද? ඒ නිසා පුතේ ඔයාලට Google form හරහා ඔයාලට උත්තර ලියන්න තියෙන්නේ. ඔයාලට එතකොට මේකේ පුළුවන් ඔයාලට හරියටම උත්තරේට ටච් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට ලකුණු ප්‍රමාණය පෙන්නනවා. වැරදි මොන උත්තරද, හරි මොන උත්තර ටිකද, අපේ අඩුපාඩු මොනවද කියන එක හැම දෙයක් මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි මේ ටික කරොත් පුතේ අපිට ලකුණු 40න් 35ත් 40ත් අතර ප්‍රමාණයක් ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම අපිට ඒකට ඒකට යන්න පුළුවන් අවස්ථාව තියෙනවා. දෙවෙනි එක තමයි පුතේ අපි ඔයාලට කරනවා දෙක කොටස. දෙක පේපර් එක. ඒකෙදි පුතේ ඔයාලට මම පේපර් දෙකක් දෙනවා. ඒක පුතේ ඔයා ගෙදරදී උත්තර ලියන්න ඕන. ගෙදරදී උත්තර ලියලා පුතේ සර්ට දාන්න. අපි ඒකට ඒක සාකච්ඡා කරන්න පුළුවන් අපිට පන්තිය වෙලාවේදී. මේ පේපර් එකත් මම ඔයාලට හෙට දානවා. හෙටයි අනිද්දායි දවස කියන්නේ දවල් වෙලාවේ හරි රැයට හරි හෙට ඔයා මේ ටිකට උත්තර ලියන්න උත්සාහ කරන්න ඕනේ. ඊට පස්සේ උත්තර ලියාගෙන තමයි ඔයා පන්තිට එන්න ඕනේ. එතකොට තමයි සර් ඒක සාකච්ඡා කරන්නේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි වැඩේ යන්නේ. ඉතින් අනිවාර්යෙන්ම මේ දෙක මිස් කරගන්න එපා. ඔයාට ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් කියන්න, යාළුවන්ට දැනුවත් කරන්න. මට කොහොම හරි වුණ පුතේ ඔයාලව මේ එක්සෑම් එකකින් ගොඩ දාලා දෙන්න. අපිට පළවෙනි දවසේම තියෙන්නේ මොකද්ද? බුද්ධ ධර්ම විෂය තමයි පුතේ පළවෙනි දවසේම තියෙන්නේ. හින්දා ඔයාලට ගොඩක්ම හොඳ මොටිවේට් එකකින් යන්න පුළුවන් අපිට ඒකකට ලකුණු ගත්තොත් අපිට ගොඩක්ම විශ්වාසන්ත භාවයක් අපිට රැඳෙනවා පුතේ අපේ එක්සෑම් එක පිළිබඳව. ඒ නිසා ඔයාලා කරන්න ඕන කාරණයක් තමයි පුතේ මේ ක්ලාස් එකට ජොයින් වෙන්න. එතකොට 6:00මාරට හෙට පටන් ගන්නවා. කීයද පුතේ? 6:00මාරට හෙට පටන් ගන්නවා ක්ලාස් එක. 10 වෙනිදා 6:30ට 10 දිනය 11 6:30. මෙන්න මේ දවස් දෙකම පුතේ පුළුවන් තරම් ඔයාලට කරන්න තියෙන දේවල් කියන්නේ පළවෙනි පාඩම් වලට අදාළව 10 වසර පාඩම් ටිකට සම්පූර්ණ ඔයාලට කෙටි සටහන් ටික දීලා දෙනවා. සාරාංශය දීලා දෙනවා. ඒවට අදාළ ප්‍රශ්න පත්‍ර දීලා දෙනවා. ඒ ටිකක් කරන්න පුතේ. ඊට අමතරව 11 වසර ටිකක් මම කම්ප්ලීට් කරලා අද දැම්මා. ඒ ටිකත් ඔයා උත්තර ලිවිය යුතුයි පුතේ. ඒ ටික උත්තර ලිව්වට පස්සේ කෙටි සටහන බලා ගන්න මම දීලා තියෙන වෙනම පේපර් ටිකක්. ඒ පේපර් වලට ඔයා හිතලා උත්තර ලියන්න. නැත්නම් පොතේ බලා ගන්න පුළුවන්. නැත්නම් කෙටි සටහනෙන් බලා ගන්න පුළුවන්. එහෙම අපි උත්තර ලියද්දි පුතේ අපිට මේවා මතක් වෙනවා නේද? ඒ වගේ දීර්ඝ ප්‍රශ්න වල උත්තර ලියන විදිහ බලා ගන්න. ඔය හැම එකම අපිට පුළුවන්. මම මේ හැම එකකටම අදාළ දේවල් ඔයාලට මේ විදිහට දීලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් හෙට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ඒක නිසා තමයි පුතේ මම මේ පොඩි වීඩියෝ එකක් කරන්නේ. ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් දැනුවත් කරන්න. යාළුවන්ට ලින්ක් එක දෙන්න. මම ලින්ක් එකක් දාලා තියන්නම් අපේ channel එකට අදාළව. හැමෝම එහෙනම් පන්තියට එන්න. මම මේ දාන වීඩියෝ එකේ පුතේ වීඩියෝ එක subscribe කරලා තියාගෙන ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. හරි. එහෙනම් පුතේ අපි හෙට හම්බ වෙමු. හෙට පන්තියේදී තමයි පේපර් එක දෙන්නේ. එහෙනම් පන්තියේදී උත්තර ලියන්න එන්න. හරි. එහෙනම් ආයුබෝවන්. ඊට පස්සේ තමයි පුතාලා හැමෝටම